Hello guys. අද අපි ආයේ බොහොම වැදගත් මාතෘකාවක් කතා කරන්නේ. මොකද්ද CC කියන්නේ? මොකද්ද ටෝක් කියන්නේ? ඉතින් අද වීඩියෝ එක ඕගලන්ට. ඉතින් මේ වගේ වීඩියෝස් ඕගලන්ට බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න. අපි TikTok, Instagram, Facebook වලින් අපි follow කරලා තියාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝස් අපි ඕගලන්ට හැම වීක් එකකම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා තියාගන්න. ඉතින් අද වීඩියෝ එක CC versus talk. ඉතින් ලංකාවේ ප්‍රධාන මාර්තුකාන මේ දවස්වල හයි කැපැසිටි CC එක වැඩි බයික් මාරෙක් ගන්නට යකෙක් ගන්නට දාලා තියෙන්නේ. ඇත්ත කතාව අද අපි කතා කරමු CC කියන්නේ මොකද්ද, ටෝක් කියන්නේ මොකද්ද කියලා. CC කියලා කියන්නේ බයික් එක තියෙන විශාලත්වය. ඒ කියන්නේ කොටිම කරන එන්ජින් එකේ තියෙන විශාලත්වය. තවත් විදිහට කියනවා කොච්චරක් air and fuel that engine can hold. අන්න ඒක තමයි CC වලින් කියන්නේ. ඉතින් CC එක එකම උච්චපලියට හෝස් පවර් එක වැඩි වෙනවා. හෝස් පවර් එක කියලා කියන්නේ බයික් එක කොච්චර හයි ස්පීඩ් එකකින් මේන්ටේන් කරගෙන යන්න පුළුවන්ද කියන එක තමයි හෝස් පවර් කියලා කියන්නේ. ඉතින් අපි උදාහරණයකට ගත්තොත් බයික් දෙකක් ගන්න. KTM 390 Duke එකත් Bajaj Domino බයික් එකත් 400cc. දෙකේම එන්ජින් කැපැසිටි එකයි. හැබැයි දෙන්නගේ performance completely different. 390 එක ප්‍රධානම දේ තමයි ඒක හෝස් පවර් 43ක් නිපදවන අතර Domino එක නිපදවන්නේ හෝස් පවර් 40යි. හැබැයි මේ වෙනසක් තියෙනවා. ඩොමින එකේ ටෝක් එක වැඩි. දැන් ටෝක් එකේ කතාව වෙන්නේ low RPM එක ගොඩක් පුල් කරන්න පුළුවන්. weight එක පුල් කරන්න හැකියාව තමයි ටෝක් එක කියලා කියන්නේ. ඉතින් මේ බයික් දෙක කැටගරි දෙකකට යන්නේ. Duke එක ස්පෝටි වෙනවා, ඩොමින එක ක්‍රූසර් බයික් එකක් වෙනවා. ක්‍රූසර් බයික්ස් පාවිච්චි කරන්නේ ගොඩක් long rides වලට. ඒ කියන්නේ අපි ගත්තොත් ලොකු weight එකක් දාගෙන අඩු RPM එකකදී පුල් කරන්න පුළුවන් නම් ඒක තමයි කන්දක් නගින්න. අන්න ඒ වගේ දේවල් වලට තමයි ටෝක් එක වැදගත්. ඉතින් ටෝක් එක තියෙන්නේ ඇත්තටම ක්‍රූසර් බයික්ස් වල. ඉතින් හයි කැපැසිටි ගත්තොත් ඒ කියන්නේ CC එකෙන් වැඩි වෙලා දැන් අපි කොහොම Duke එකක් ගන්න සිටි රයිඩ්ස්. ඒ කියන්නේ ගොඩාක් ඉක්මනට යන්න පුළුවන්. අනිත් එක ස්පීඩ් එක එක්තරා ස්පීඩ් එකකට આવත් ඒ ස්පීඩ් එක මේන්ටේන් කරන්න පුළුවන් එක තමයි ඒකෙන් වෙන්නේ. ඉතින් ඔයා ඊළඟ බයික් එකක් ගද්දි නිකම්ම නිකන් CC එක බලලා බයික් එකක් ගන්න යන්න එපා. CC එක තිබ්බ හරියට වැදගත් වෙන්නේ ඇත්තටම හෝස් පවර් එක. සමහරවිට CC ගන්න පුළුවන් 400 250. නමුත් ඔයා බලන්න ඕන එක තමයි හෝස් පවර් එක. හෝස් පවර් එකෙන් තමයි බයික් එකේ ඇත්තම performance බලන්න පුළුවන්. හැබැයි ටෝක් එක අමතක කරන්නත් එපා. ටෝක් එක කියලා කියන්නේ ඔයාගේ පර්පස් එක. ඔයා බයික් එකක් ගන්න ටුවරින් කරන්නද නැත්නම් ස්පෝර්ට්ස් වලට. මෙන්න මේ දෙක හරියට ඇනලයිස් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාලට තෝරගන්න පුළුවන්. ඉතින් බයික් එකක් ගද්දි නිකම්ම නිකන් එන්ජින් එකේ CC එක බලලා ගන්න එපා. තව ගොඩාක් දේවල් තියෙනවා. ඉස්සරහට තව මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න අද නවතින්න. Ride safe.